දින 81ක් වන වෛභව සූර්යවංශිට මුල් ලෝකයක් ඉදිරියේ වසර කිහිපයක් තිස්සේ තමන් මහන්සියෙන් උපයාගත් විශිෂ්ට ක්‍රීඩකයා නාමයට කැල්ලක් ඇති කර ගැනීමට ගියේ මිලි තප්පරයකටත් වඩා අඩු කාලයක්. පරාජය දරන වේදනාව ඉවසාගත් නොහැකි වෛභව සූර්යවංශි අවසානයේ ශ්‍රී ලංකා ඒකාණ්ඩම ක්‍රීඩකයන් සමග ගැටුමක පැටළුණේ මුළු ලොවක් ඉදිරියේ ලැජ්ජා සහගත ලෙසයි. තමන්ට වඩා අවුරුදු 8ක් 9ක් 10ක් වැඩිමල් සහෝදරින් පිරිසක් ඉදිරියේ පරාජය හැමේ ඔහු හැසිරුණ නොසන්සුන් බව විනාඩි කිහිපයක් තුළ ලොපුරා විදේශ මාධ්‍ය උණුසුම් වූ පොතක් බවට පත් වුණා. එය නොනම් දරු ඉන්දිය මාධ්‍ය ඇතුළු විදේශ මාධ්‍ය රසක් ඒ වගේම එක් සමාජ මාධ්‍ය ජාලය පුරාට මේකට කතා කරන්නේ වෛභව සූර්යවංශික මෙන් නොමනා හැසිරීම පිළිබඳවයි. ක්‍රිකට් යන මහත්තුරුන්ගේ ක්‍රීඩාවක්. නමුත් මහත්තුරුන්ගේ ක්‍රීඩාව විනාශ කරන මේ සිදුවීම් කෙසේ අනුමත කරන්නද? ශ්‍රී ලංකාවෙන් බිහි ලෝක පූජ්‍ය ක්‍රීඩක කුමාර සංගකාර නිමාව IPL තරඟාවලියේ අතරතුරදී අනාවැකියක් පළ කරමින් පැවසුවේ වෛභව සූර්යවංශි තමන්ටත් වඩා හොඳ ක්‍රීඩකෙක් වේවියි තමන් විශ්වාස කරන බවයි. ඒ වගේම ඉන්දිය හිටපු නායක හිටපු පුහුණුකරු ප්‍රවීණ විස්තර විචාරක රවි ශාස්ත්‍රී පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන අයර්ලන්ත T20 තරඟාවලියේදී සූර්යවංශි ජාත්‍යන්තර තරඟ වඩාම් ලබා දෙන ලෙසයි. වෙන විට එම ඉල්ලීමද යථාර්ථයක් බවට පත්වීමේ ලකුණු පෙන්වමින් මේ මාස අවසානයේදී පැවැත්වෙන අයර්ලන්ත T20 තරඟාවලියේ ඉන්දිය ජාතික සංචිතය සඳහා සූර්යවංශිට පළමු වට කැඳවීමක්ද ලැබී තිබෙනවා. එවැනි පසුබිමක සියලු පහසුකම් සහ වයසට වඩා මිල මුදල් ලැබෙන අවස්ථාවක සූර්යවංශිගේ මේ හැසිරීම අනුමත කළ හැකිද? මේ අපේ ලෝක ක්‍රිකට් අනාගතයේද? හැබැයි මල්ලියා යන්නේත් අයියලා යන පාරෙන් බව පසක් කරමින් මෙම තරගයේ සුපිරි පන්දුවරේ ක්‍රියාත්මක කිරීමට පෙරත් සුපිරි පන්දුවරේ අතරතුර නිපන්දුවක් සටහන් කළ අවස්ථාවේ නායක තිලක් වර්මා පිටිය විසිරුවන සමග හැසුණ ආකාරයත් පිළිකුල් සහගතයි. හැබැයි අවසානයේ ඒ සියලු සිදුවීම් යටපත් කරමින් සූර්යවංශි ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයන් සමග ඇති කරගත් මේ ගැටුම් මේනට මුළු ක්‍රිකට් ලෝකෙම උණුසුම් වී අවසන්. දිනන්නට පෙර පරදින්න පුරුදු විය යුතුයි. පරාජය වේදනාව විඳගත් පසු ජයග්‍රහණයේ සතුටත් ඒ පවත්වාගෙන යාමත් යලි පරාජයකදී නිහතමානීව ඒ බාර ගැනීමටත් මහත් රුකුලක් වන බව නම් නොඅනුමානයි. ඒ නිසා ජයග්‍රහණයට පෙර පරාජය විඳ ගන්න පුරුදු වෙන්න. අයර්ලන්ත සංචාරය සඳහා සූර්යවංශි සමග ඔහුගේ දෙමව්පියන්ට සහභාගී වීමට අවස්ථාව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඇත්තරම මෙවැනි ඉවසීමක් නැති ක්‍රීඩකෙක් වෙනුවෙන් ගත් එම තීරණය නම් නුවණක්කාර තීන්දුවක් බව දැන් නම් පෙනී යනවා.